සියලු දෙනාටම සුවදවසක්. ජලය හා මානවයාගේ විකාශනයේ ජලය කියන්නේ මොනවාද කියලා අපි විද්‍යාත්මකව බලුවොත් H2O හයිඩ්‍රජන් අණු දෙකක් හා ඔක්සිජන් අණුවක් එකතු වෙලා තමයි ජලය හැදිලා තියෙන්නේ. පෘථිවියෙන් 75% පමණ ජලය වසාගෙන පවතිනවා. ජලය තමයි ජීවියාගේ ආරම්භය. මුලින්ම පෘථිවියේ ජීවියා වූයේ ඒකසෛලික බැක්ටීරියාව. ඊට පස්සේ කාලයක් එක්ක සෛල ප්‍රමාණය වැඩි කරගනිමින් පරිණාමය වෙමින් ජලයේ ගොඩබිමට ජීවීන් සංක්‍රමණය වුණා. ගොඩබිමේ ගස්වැල් එක්ක අලුත් ජීවීන් නිර්මාණය වුණා. උභය ජීවීන්, පක්ෂීන්, ක්ෂීරපායින් වැනි සතුන් නිර්මාණය වුණා. ඒ අතර ක්ෂීරපායින් සතෙක් විදියට තමයි අපි මිනිසා නැත්තම් අපේ ආදි මානවයා නිර්මාණය වුණේ. මේ ආදි මානවයා මුලින්ම ආහාර සපයාගත්තේ සංචාරක ජීවිතයක් රටාවකින්. ගොඩක් වෙලාවට දඩයම් කරමින් මේක බොහෝ විද්වතුන් දඩයම් යුගය නොහොත් එඬියර යුගය කියලා හැඳින්වුවා. මුල් කාලයත් එක්ක පිරිස වැඩි වෙනකොට මේ ක්‍රමය සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ මිනිස්සු තීරණය කළා ඒක එක තැනක නවතින්න ඕනි කියලා. ඒ මිනිස්සු අතර හිටපු බුද්ධිමත් මිනිස්සු තීරණය කළා අපි කොතනද නැවතිය යුත්තේ කියලා. ඒ එකතැන නවතිනවා නම් සත්ත්ව පාලනය භෝග වගාව කරන්න සිද්ධ වෙනවා. සංචාරක ජීවිතයට සමුදෙන්න වෙනවා. මෙන්න මේ මොහොතේදී තමයි ජලය කියන සාධකයේ මූලික වටිනාකම ලැබුණේ. මිනිස්සු කල්පනා කළා ස්වාභාවික ජලය ගලාගෙන යන විශාල ගංගා නිම්න වල සාරවත් බිම්වල තමන්ගේ වාසභූමි තනා ගන්න කාලයක් ගිය ඇවෑමින් මේවා මානව ශිෂ්ටාචාර බවට පත් වුණා. නයිල් ගඟ නයිල් නිම්න ශිෂ්ටාචාරයේ මීට අවුරුදු 7000ක් 8000ක් අතර කාලයේ නිර්මාණය වුණා. මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ මීට අවුරුදු 5000කට පෙර කාලයේ නිර්මාණය වුණා. හින්දු නිම්න ශිෂ්ටාචාරයේ මීට අවුරුදු 4000කට එහා පැත්තේ නිර්මාණය වුණා. ඒ විතරක් නෙවෙයි චීනයේ හොයන්හෝ ගම් නිම්නයේ මීට අවුරුදු 4000කට පමණ පෙර ශිෂ්ටාචාරයක් බිහි වුණා. මානවයා ජලය දේවත්වයෙන් සැලකුවා. ඒ නිසා මානවයා ජලයට අධිපති දෙවිවරු නම් කරා. හින්දු බත්තිකයන් වරුණ කියලා දෙවි කෙනෙක්ට ජලයට අධිපති කියලා වන්දනාමාන කරා. ඒ අතර ආතර් අමිනෝ නෙප්ටූන් ග්‍රීක දෙවියෙක් වන නිකොලෝ ටොඩෝරෝව් කියන දෙවියා ග්‍රීක මිනිස්සු වන්දනාමාන කරා. මෙන්න මේ ආකාරයට ජලය මූලික කොටගෙන මානව ගොඩනැගීම් නිර්මාණය වුණා. ඒ වගේම වෙනත් රටවල් වල උපශිෂ්ටාචාර බිහි වුණා. ලංකාවේ මහවැලි ගඟ නිම්නයේ, මල්වතු ගඟ ඔය නිම්නයේ, කැලණි ගඟ නිම්නයේ වැනි විවිධ තැන්වල කුඩා මානව ශිෂ්ටාචාර පැවතියා. ලංකාවට බුදුරජාණන් වහන්සේ වඩින කාලේ මේක හොඳින් දක්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9ක් වගේ කෙටි කාලයකින් ලංකාවට වඩින්න සිද්ධ වුණා. ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මහවැලි ගඟේ ජලය මහියංගනේ ප්‍රදේශයේ වර්තමාන මහියංගනේ ප්‍රදේශයෙන් වෙනත් පැත්තකට හරවාගෙන අනිත් ගෝත්‍රිකයන්ට එනම් දේව හා නාග ගෝත්‍රිකයන් හට ජලය නොදී කටයුතු කරන්න උත්සාහ කළා. මේ සිද්ධියට උරණු අනිත් ගෝත්‍රිකයෝ මහා යුද්ධයකට සූදානම් වුණා. මේක දැකපු බුදුරජාණන් වහන්සේ
කෙසේ හෝ මේ යුද්ධය නවතීමේ අදිටනින් අසාධාරණ ලෙස ජලය පරිභෝජනය කරන යක්ෂ ගෝත්‍රිකයන් පිරිස දමනය කර ජලය සාධාරණව බෙදා දීමට සැලසුවා. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරන විට වැඩම කළෙත් කැලණි ගංගා නිම්නයට. මේකෙන් පැහැදිලි වෙනවා මීට අවුරුදු 2500කට කලින් ලංකාවේ ගංගා නිම්වල ශිෂ්ටාචාර තිබුණ බවට. ඊට පස්සේ ගංගා හරස් කළ මිනිස්සු වාරි මාර්ග හැදුවා. ඒ වාරි මාර්ග වලින් වගා කළා. නමුත් වැස්ස අඩු කාලයට ගංගාවල ජලය මිනිස්සුන්ට තව දුරටත් ප්‍රමාණවත් වුණේ නැහැ. ඊට පස්සේ මිනිස්සු වතුර ටැංකිය හැදුවා. මේවට වැව් කිව්වා. මේ වැව් වටේ සංස්කෘතියක් හැදුනා. වාරි සංස්කෘතිය කියලා. මොහොතක් හිතන්න ඇමරිකාව කියන යෝධයාගේ හදවත තමයි පංචමහා විල් නොතිබින්න අද ඇමරිකාව කියලා බලවත් රටක් නිර්මාණය නොවෙන්න ඉඩ තිබුණා. මෙතනින් නතර වුණේ නැහැ. මිනිස්සු භූගත ජලය හොයාගත්තා. ලිං කැපුවා. පස්සේ මිනිස්සු නල සොයාගත්තාට පස්සේ කාන්තාර වලට ජලය නොමැති මුඩුබිම් වලටත් විශාල ජනගණත්වයක් ඇති නගර නිර්මාණයටත් එහි අවශ්‍යතාවයටත් ජලය යොදාගත්තා. විටක පරිභෝජනයට, විටක ප්‍රවාහනයට, විටක ආරක්ෂාවට ජලය මානවයට උපකාර වුණා. මොහොතක් සිතන්න. ජලය හා මානවයාගේ මිත්‍රත්වය තව කුමන ආකාරයෙන් ඉදිරියට ගමන් කරයිද? සියලු දෙනාටම ජය වේවා.